ධනිස් සමාරුව නිසා ඔයත් ක්‍රීඩා විදිරි කෙනෙක්ද? ඉතින් මං අද හිතුවා ගොඩක් දෙනෙක්ට තියෙන ධනිස් සමාරුව ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ධනිස් සමාරුව හැදෙන්නේ කොහොමද? ඒකට හේතු මොනවාද? ධනිස් සමාරුව වැඩිපුරම තියෙන්නේ කාටද? ඒ වගේම ගෙදරදීම කරන්න පුළුවන් බෙහෙත් වර්ග තුනකුත් ඔන්න මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ධනිස් සමාරුව කියන්නේ මොකද්ද? ධනිස් සමාරුව කියන්නේ අපි ටික ටික වයසට යද්දී අපේ කකුල් වල තියෙන අස්ථි කොටස් ඒවට අපි කියනවා කාටිලේජ කියලා. ඉතින් මේ කාටිලේජ ටිකක් කාලයක් යද්දී ගෙවෙනවා. ඉතින් අහලත් ඇතිනේ සමහරක් අය කියනවා ඔය අස්ථි ගෙවිලා වෙන්න නැති කියලා. ඉතින් මෙන්න මේ දේ තමයි වෙන්නේ. අපේ කාටිලේජ ටික ටික ගෙවෙන්න ගන්න හින්දා ටික කාලයක් යද්දී ඒවා හීනි වෙනවා. ඒ හීනි වුණාම එකට ඇතිල්ෙද්දි තමයි ආලට ඒකෙන් කැක්කුම රිදුම වගේ දේවල් එන්නේ. ඉතින් අපි බලමු මේ ධනිස් සමාරුව හැදෙන්න හේතු මොනවාද කියලා. අපි හේතු තුනක් වගේ බලමු. පළවෙනි එක වයසට යනවත් එක්කම අපේ තියෙන හස්ති වල කාටිලේජ අපි ඒවට සරවලා ගමු කුෂන් එක ගෙවෙනවා. කාටිලේජ ගෙවෙනවා. ඉතින් මෙන්න මේ දේවල් නිසා ඔයාලට හස්ති හීන වෙන නිසා ඉතින් මේ ධනිස් සමාරුව හැදෙන්න හේතු මොනවාද කියලා අපි දැන් බලමු. පළවෙනි එක තමයි අපේ කකුල් වල තියෙන කුෂන් එක ගෙවෙනවා. ඉතින් වයස අවුරුදු 45 පැන්න ගමන් අපේ කකුල් වල තියෙන හස්ති ඒක තියෙන්නේ මෙට්ටයක් වගේ. ඉතින් දැන් අපි ගෙදරක මෙට්ටයක් දාලා ටික කාලයක් යද්දී ඒ මෙට්ටේ බහිනවනේ. ඉතින් මෙන්න මේ වගේ තමයි අපේ කකුල් වල තියෙන හස්ති. ඉතින් ඒකෙදිත් අපේ කුෂන් එක ගෙවෙනවා කියන්නේ ඒ නිසා. ඉතින් මේ තියෙන කාටිලේජ එහෙමත් නැත්නම් හස්ති ටිකක් දැන් මෙහෙම මහතර තියෙනවා නම් ඒක ටික ටික හීනි වෙන්න ගන්නවා. හීන වෙලා මේ ටික ඔක්කොම එකට ඇතිලෙද්දි තමයි අවුගලන්ට කැක්කුම වගේ එන්න දෙන්නේ. ඒ වගේම බර වැඩි කට්ටිය. ඉතින් බර වැඩි කියලා කිව්වහම ඔයාලගේ බර කිලෝ 10ක් 15ක් වැඩි වුණාම ඔයාලටත් ඒක අමාරුයිනේ. ඉතින් මේ හැම බරක්ම වැඩිපුර ඒ කියන්නේ ඔයාලගේ බර කිලෝ 10ක් 15ක් වැඩි වුණාට කකුල් දෙකට ඒ දැනෙන බර කිලෝ 30ක් 40ක් වගේ වැඩිවෙන් දැනෙනවා. ඉතින් මේ වගේ බර වැඩි අයටත් මෙන්න මේ ධනිස් සමාරුව එන්න බලපානවා. තුන්වෙනි එක තමයි වැරදි විදිහට වැඩ කරන එක. ඉතින් සමහරක් අය බිම තියෙන බර දෙයක් දෙකට නැමිලා ගන්න හදනවා. ඉතින් ඒක ගොඩාක් වැරදි. ඉතින් එහෙම කරනකොටත් ඔයාලට මේ වගේ ධනිස් සමාරුව එන්න බලනවා. ඒ වගේම ගොඩක් වෙලා හිටගෙන ඉන්න අයට මේ ධනිස් සමාරුව එන්න බලනවා. අපි දැන් බලමු ධනිස් සමාරුව වැඩිපුරම හැදෙන්නේ මොන වගේ කට්ටියටද කියලා. පළවෙනි එක තමයි වයසට ගියපු වයස 40ත් 50 ඉක්ම වුණු අම්මලා තාත්තලාට. ඉතින් මෙයාලා වයසට යනවත් එක්කම මම කලින් කිව්වා වගේම මෙයාලගේ අස්ථි මේවා හීනි වෙන්න අරගෙන ටික ටික හීනි වීමෙන් ගොඩක් වෙලාවට මේ ධනිස් සමාරුව එන්න බලනවා. ඉතින් මේ හීන වීම නිසා තමයි ඔයාලට අර එකට ඇතිල්ෙද්දි තමයි ඔයාලට ධනිස් සමාරුව කියලා ඔයාලා දැනගන්නේ.
දෙවන එක තමයි දවසෙම හිටගෙන ඉන්න අයට. ඉතින් ඔයාලා වත්ත පිටියේ වැඩ කරන කෙනෙක් නම්, ගෙදර දොරේ වැඩ කරන කෙනෙක් නම්, ජොබ් එකේ හරි ඔයාලා දවසම හිටගෙන ඉන්න කෙනෙක්ට නම් මේ ධනිස් අමාරුව ඔන්න ඔයාලටත් තියෙනවා. තුන්වෙනි එක තමයි බර වාහන පදින අයට සහ කන්ස්ට්‍රක්ෂන්ස් වල ඉන්න අයටත් මේ ධනිස් අමාරුව ගොඩක් වෙලාට දකින්න පුළුවන් වෙනවා. හතරවෙනි එක තමයි බර වැඩි අයට. ඉතින් මං කලින් කිව්වා වගේම ඔයාලගේ බර කිලෝ 5-6ක් වුණත් කකුලට ඒක ඩබල් දැනෙනවා. ඉතින් පුළුවන් නම් ඔයාලගේ බර අඩු කරගන්න. එතකොට මේ ධනිස් අමාරුව ටිකක් වගේ අඩු වෙනවා. ඔන්න ඉතින් වැඩිපුරම හැදෙන්නේ මොන වගේ කට්ටියටද කියලා මම කිව්වනේ. ඉතින් ඔයාලත් මේ ලිස්ට් එකේ ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාලටත් පරිස්සම් වෙන්න වෙනවා. ඉතින් අපි දැන් කතා කරමු ධනිස් අමාරුව තියෙන අයට ගෙදරදීම කරගන්න පුළුවන් බෙහෙත් වර්ග 3ක් ගැන. පළවෙනි බෙහෙත ඇල්ඩියෙන් තවන්න. ඉතින් මේකට අපි අයිස් තෙරපි කියලාත් කියනවා. හැබැයි ඔයාලා ධනිස් අමාරුව තියෙන තැන ඩිරෙක්ට්ලි ඔයාලගේ ඒ කියන්නේ ඩිරෙක්ට්ලි ඔයාලා අයිස් කැට තියන්න යන්න එපා. එතකොට සමපිච්චෙනවා. ඉතින් ඔයාලට පුළුවන් රෙදි කෑල්ලකට අයිස් කැට ටිකක් අරගෙන හොඳට ගුලියක් වගේ මේවා කරලා ඔයාලට කැක්කුමෙන්න තැනට තියන්න. ඉතින් මේ දේ ඔයාලට කරලා බලන්න පුළුවන්. දෙවැනි බෙහෙත තමයි තල තෙල් සහ සුදු ලූණු තෙල් එක. ඉතින් ඔයාලට පුළුවන් තල තෙල් කෝප්ප භාගයක් වගේ හරි කාලක් හරි වගේ අරගෙන ඔයාලට මේකට සුදු ලූණු අරලා දෙවැනි එක තමයි තල තෙල් සහ සුදු ලූණු තෙල් එක. ඉතින් ඔයාලට පුළුවන් තල තෙල් කෝප්ප කාලක් හරි කෝප්ප භාගයක් හරි අරගන්න. ඒ වගේම සුදු ලූණු පොතු ඇරලා හීනියට කපලා තල් තෙල් එක දාලා හොඳින් රත් කරලා සුදු ලූණු ටික රන්වන් පාට වෙනතුරු තල තෙල් එකේ හොඳට බැදෙන්න දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් නිවුනට පස්සේ ඔයාලට ධනිස් අමාරුව තියෙන ඒ ප්‍රදේශයේ ඔයාලට මේ ටික හොඳින් ගාලා හිමින් තවන්න පුළුවන්. හිමින් අත ගන්න පුළුවන්. ඉතින් මේක දවසට දෙපාරක් තුන්පාරක් කරත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සැලකිලිමත්ව කරන්න ඕන දෙයක් ඔයාලා රෑ නිින්දට යන්න කලින් කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට ටිකක් ඇල්ලෙනවා. නිදාගන්න කිට්ටු කරලා කරන්න යන්න එපා. මොකද ඔයාලා ගාන තෙල් එක ඔයාලගේ බෙඩ්ෂීට් වල සහ ඇඳේ ගෑවෙන්න පුළුවන්. ඉතින් ගොඩාක්ම හොඳයි ඔයාලා නිින්දට යන්න පැයකට වගේ කලින් කරනවා නම්. තුන්වෙනි බෙහෙත. ඉතින් මේක ගොඩක් අයට වගේ කරන්න පුළුවන්. හැබැයි වයසක කට්ටියට පොඩ්ඩක් කරනවා නම් ටිකක් අමාරුයි. කාගෙන් හරි උදව්වක් ගන්නවා නම් තමයි හොඳ. පුටුවේ ඉඳන් කරන එක්සර්සයිස්. එතකොට ඔයාලා පුටුවේ කෙලින් ඉඳගෙන එක කකුලක් ටිකක් ඔයාලට සමාන්තරව එක කකුලක් උස්සගෙන විනාඩි 10ක් වගේ ඉන්න. ඒ වගේම දෙවෙනි කකුලටත් ඔයාලා ඒ විදිහටම විනාඩි 10ක් ඉන්න. ඉතින් මාරුවෙන් මාරුවට මේ විදිහට ඉන්න. රිදෙනවා වගේ නම් නවත්තන්න. ඉතින් මේකත් දවසට දෙපාරක් වගේ කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඉතින් මේ බෙහෙතුත් කළා ඔයාලට ප්‍රතිඵලයක් දක්නට බැරි නම් ඒ කියන්නේ ඔයාලගේ කකුල් ගොඩාක් ඉදිමෙලා නම් එහෙමත් නැත්නම් ඔයාලට උණ ගතියක් වගේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ඕනේ. මොකද ලොකු දේවල් වලට ડોක්ටර් කෙනෙක් හම්බෙන එක තමයි සුදුසු. මේ වලිනුත් ප්‍රතිඵලයක් තියෙනවා නැත්තේ නැහැ. හැබැයි ඊටත් වඩා ඔයාලගේ කකුල් අමාරු ඊටත් වඩා දුර ගිහිල්ලා නම් ඔයාලට කරන්න පුළුවන් එකම දේ තමයි ડોක්ටර් කෙනෙක් හම්බ වෙන එක. ඉතින් ඊළඟ වීඩියෝ එක මම හිතුවා දියවැඩියාව තියෙන කෙනෙක්ට ගෙදරදීම බොන්න පුළුවන් කැඳ වර්ග
ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ධනිස් සමාරුව තියෙන කෙනෙක් නම් ඔයා වගේම තව කෙනෙක්ටත් මේ දේ තියෙනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ලයික් එකක් වගේම ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකකින් තාන්න යන්නත් අමතක කරන්න එපා. ඉතින් තව පුංචි ඉල්ලීමක් කරන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේම ඔයාලට වැදගත් වෙන වීඩියෝස් තව ඉස්සරහට මම ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒවත් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. සුබ දවසක්. බයි.